හරි ඉතින් එන්නක යන්න මගේ හොස්පිටල් එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මට රෑ 8කුත් ගාන තමයි ඇඩ්මිට් වෙන්න තිබුණේ. ඉතින් මගේ ඩිලිවරි එක ගැන කියනවා නම් C section එකක් තමයි මම කරේ. මේක කරන්න හේතුවත් ගොඩක් අය මගෙන් අහනවා. YouTube channel එකේ videos බලන අයත් මගෙන් inbox message කරලා අහනවා. අකි කොහොමද මුණ දුන්නේ? එතකොට ඔයාලට මොකද දැනන එක්ස්පීරියන්ස් එක හොඳයිද අරකද මේකද කියලා ගොඩාක් දේවල් අහනවා. ඉතින් මම යනකොට මගේ රූම් එක ඇනේජ් කරලා තිබුණේ මාරම ලස්සනට පිළිවෙලට ડોකියුමන්ට් ඒ ටික සේරම එයාලා ඇරේන්ජ් කරලා තිබුණා. ඊට පස්සේ මට ගිය ගමන් කිව්වා ඇඳුම් චේන්ජ් කරලා වොෂ් එකක් දාගන්න කියලා. ඇත්තටම මේ වොෂ්රූම් ගැන උනත් කිව්වොත් මාරම ක්වොලිටි මාරම කම්ෆර්ටබල් විදිහට ඉතින් තිබුණා. හරි ඉතින් මේකේ ලොකුම දේ තමයි ගොඩක් අය හරිද මට බයයි කොහොමද ඒකට මුහුණ දෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් මගේ ෆස්ට් ටයිම් මමත් එහෙම කවදාවත් මේ වගේ දෙයකට මම මුහුණ දීලා තිබුණේ නැහැ. ඉතින් මම ප්‍රෙග්නන්සි එකේ මාස 3න් පස්සේ කොහොමද ප්ලෑන් කරලා තිබ්බේ C section එකකට යනවා කියලා. ඉතින් මගේ ડોක්ටර් තමයි ડોක්ටර් නිෂේන්ද්‍ර කරුණාරත්න. මේක බලන තව අය ඉන්නවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්න සර්ගේ. ඉතින් සර් ගැනත් කියන්න දෙයක් නැහැ. මාරම හොඳයි. මාරම හොඳ සර්විස් එකක් සර් දෙන්නේ. ඉතින් ඒ ඔක්කොම ඉවර වෙලා මට දුන්නා මෙන්න මේ ඩ්‍රෙස් එක. මොකද මම උදේට යනකොට මේක ඩ්‍රෙස් කරගෙන යන්න ඕන. ඉතින් මෙතන වීඩියෝ එකේ තියෙන මම ඇඩ්මිට් උනේ 8 වෙනිදා මේ 9 වෙනිදා උදේ. ඉතින් මේකත් ඇඳගෙන තමයි අපි තියටර් එකට යන්න ඕනේ. එයාලා මාව කෙනෙක් යවුවා තියටර් එකට එක්කයි යන්න. ඉතින් මෙතන ඉඳන් මාරම බයක් දැනුණා ඇත්තටම. ඇතුළට ගියාම කවුරුත් කියන තරම් එහෙම බය වෙන දෙයක් නැහැ. එයාලා ඒ දේවල් මාර විදිහට අපිත් එක්ක ෆ්‍රෙන්ඩ්ලිව කතා කරලා එයාලගේ මගේ ඩිලිවරි කියලා කරා. දැන් නම් බබා හම්මෙලා මම මගේ රූම් එකට ආවා. එකම රූම් එකේ පැයක් විතර ඉඳලා තමයි රූම් එකට දාන්නේ. ඉතින් රිකවර් රූම් එකට දැම්මට පස්සේ මට පේන් එක තිබ්බා පැය 6ක් විතර වගේ. ඊට පස්සේ යාලා මොකද්ද මන්ද බෙහෙත් එකක් ගෙනල්ලා ඉන්ජෙක්ට් කරනවා. ඊට පස්සේ මගේ පේන් එක නැතු වුණා. ඊට පස්සේ කොහොමත් මාව බෙඩ් එකට ගෙනත් දාද්දි උදේ 10:11ට විතර ඇති. මට ඇඳෙන් බහින්න කියලා යාලා 4ට 5ට විතර තමා කිව්වේ. කොහොම හරි මට පැය 6ක් 7ක් විතර යනකොට මගේ හිරිය පේන්ට්ස් සේරම නැතුව ගියා. තුවාලේ චුට්ටක් රිදෙන්න ගත්තා. ඒක එච්චරම දැනුනේ නැහැ. ඊට පස්සේ යාලා මට කිව්වා ගිහින් වොෂ්රූම් ගිහින් කියලා තමයි නැගිටලා ඒ දේවල් කරගත්තා. ඉතින් මේ පහවදා බබාව නාවන්න එක යන ලෑස්තිලා යාලා කිව්වා බබාගේ වොෂ් දාන බඩ් ටික යාලා ලෑස්ති කරලා දෙන්න කියලා. බබාව වොෂ් දාන විදිය බලන්න එන්න කියලා. ඉතින් අපි ඒකත් බලාගෙන මොකද අපි දැන් ගෙදර යන්න හදනවානේ. ඉතින් ඒ නිසා ඉතින් මටත් පහවදා වොෂ් එකක් දාගන්න කිව්වා නාන්න කියලා. ඉතින් මම නාගෙන දැන් මේ ගෙදර යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේක බබාලා ඩිලිවර් කරන්න ඉන්න අම්මා කෙනෙක්ට වැදගත් වෙයි කියලා මම මේ වීඩියෝ එක ෂෙයා කරගත්තේ. අනික මගේ YouTube channel එකේ ගොඩක් අය අහලා තිබ්බා. ඒ අයත් එක්ක මම මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් මේක තමයි මගේ බර්ත් ස්ටෝරි එක මගේ බබාගේ. ඉතින් ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා මට හිතුණා. ඉතින් මොන හරි තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ප්‍රයිවට් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඉන්න කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා.